ජයවික්‍රම සර් පාර්ලිමේන්තුවට යවන්න අපි පුක දීගෙන වැඩ කරා සර්. හොර ඡන්ද දැම්මා. රාදවල් නැතුව රැස්වීම වලට ගියා. ඉවරයක් නැතුව ගුටි කෑවා. ඡන්ද දීලා රස්සා විල්ලන්න ගියාම අනේ සිද්නියා උඹලට සාමාන්‍ය පෙළවක් නැහැ කොහොමද රස්සා දෙන්නේ අහුවා. ඉතින් යකෝ ඒක මුලින්ම කියන්න බෑ කියලා අපි කියලා ගියා සර්. සිද්නියා ජයවික්‍රමට පාර්ලිමේන්තුවට ගිහිල්ලා අපිට පෙන්වන්න බැරි වෙච්ච දිව්‍ය ලෝකේ මේ සිප්පි කට්ටට පෙන්වුවේ හැකි සර්. ඒක නෙවෙයි සර් මට තියෙන ප්‍රශ්නේ. සර්ලගේ ජීවිත මෙච්චර කොට ගිහිල්ලා තියෙන්නේ. අපිත් එක්ක ඇයි සර් මේකට පොර කන්නේ? පොර කන්නේ? මම දන්නව දෙකෝ අවුරුදු 20 ගානක් මම මේ පොලිසියෙන් පැල්ලිගේ පුතාලට සැලියුට් ගහනවා එක දරුවක් වැඩි කරගන්න. පොලිසිය ජීප් එක නැත්තම් ගෑණි ළමයි බස් එකේ බඩ ගන්න. මං තව අවුරුදු 3කින් ෆෙන්ෂන් දෙනවා. වාගිට හදාපු ගෙදරකුයි සොච්චම් ෆෙන්ෂන් එකකුයි විතරයි මට ඉතුරු වෙන්නේ. ඒත් මං ෆෙන්ෂන් ගන්න ළඟ හින්දා මට ලෝන් එකක් දෙන්නේ නැහැ. ඒකයි බේසික පුතෝ මේ හැමිනේන මුදු බෙල්ලකුයි සිප්පි කට්ටකුයි විකුණන්න හදන්නේ. තොපිත් එක්ක මේ විදියට එකට පුදිය ගන්නේ. මම තාසයි අර චිත්‍රපටිවල ඉන්න පොත්වල ඉන්න පොලිස් කාර්ය වෙන්නේ.